දැන් මම මේ කතා කරන්නේ කාන්තා ක්‍රිකට් ගැන. ඉතින් හුඟක් වෙලාවට සමහරට කාන්තාවන්ට පිරිමි අය වගේ සම අවස්ථාවන් ලැබෙලා නැහැ. ක්‍රිකට් වල විතරක් නෙමෙයි. අනිත් දේවල් වලත්. නමුත් අපි පරිවර්තන කොමිටියක් හැටියට කාන්තා ක්‍රිකට් වලට මුල් තැන දෙනවා. ඒක සම විය යුතුමයි. නව Surf Excel Matic ඇඳුම් වල tough bright පැල්ලම් ඉවත් කරයි. ටෙස්ට් කරන්න බෙස්ට්. ජූලි 20 24 දී දඹුල්ලේ අපිට පුළුවන් වුණා නම් 166ක් පිටිපස්සෙන් ගිහිල්ලා මැච් එක දිනන්න පුළුවන් වුණා නම් මම හිතන්නේ කරන්න බැරි දෙයක් නැහැ. චාමරී, හර්ෂිතා, කවිෂා ඒ කණ්ඩායමේ හිටිය මම හිතන්නේ ෆයිනල් එක චේස් කරලා ගත්තේ අවස්ථාව. එදා ටෝර්නමන්ට් එක දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඇත්තටම ඉතිහාසය අලුතෙන් ලිව්වා අපේ ක්‍රිකට් වල. ඉතින් ඒ ඉතිහාසයක් ඇතුව තමයි යන්නේ. මම විශ්වාස කරනවා ලොකු වෙනසක් අපිට කරන්න පුළුවන් කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට් නැත්නම් පරිවර්තන කොමිටිය එක අපි අපේ උපරිමය කරනවා ඕගලන් සාර්ථක වෙන්න. ඒ ගෞරවය ගේන්නේ ඕගලන්ට පුද්ගලික විතරක් නෙවෙයි මේක ශ්‍රී ලංකාවට ගේන්න යන ගෞරවයක්. ඔබ ක්‍රීඩාවේදී ලංකාවට ගේන්න යන ගෞරවයක්. ඒ නිසා අපි සියලු දෙනා සම්පූර්ණයෙන්ම ඕගලන් එක සිටිනවා. මේ වගේ සංචාරයක් යද්දී එකක් තමයි තමන්ගේ අරමුණ මොකක්ද කියලා හොඳට දැන හඳුන ගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ පුහුණුකරුවෙක් ඉන්නවා, නායකයෙක් ඉන්නවා, නායිකාවක් ඉන්නවා, ඒ වගේම නායක කණ්ඩායමක් ඉන්නවා. ඒ සියලු දෙනාම එකම අරමුණකින් යන්න ඕනේ. මොකද්ද අපි මේ ලෝක කුසලාණයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ? මේ සංචාරයෙන් බලාපොරොත්තු වෙන්නේ. දෙවෙනි එක තමයි ගිහාම තමන්ගේ හැකියාවන් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. කණ්ඩායමක් හැටියට එකිනෙකා ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ වගේම ගන්න තීරණ පිටිපස්සේ හොඳට ශක්තිමත්ව විශ්වාසයෙන් පෙළ ගැහෙන්න ඕනේ. ගියාට පස්සේ මම හිතන්නේ ඒ තනතිරු කොහොමද ඒ කාලගුණය, දේශගුණය කොහොමද ඒ තත්ත්වයන් යටතේ තමන්ගේ ස්ට්‍රෙන්ග්ස්, තමන්ගේ ඒ තියෙන ශක්තිමත් අංශ කොහොමද ඒ හා සමානව හැඩගස්සගන්නේ. ඉන් පස්සේ තමයි තමන්ගේ කාර්ය හරියටම කණ්ඩායම වෙනුවෙන් ඉටු කරන එක. ඒ ඇරෙන්න මම හිතන්නේ වෙන මොනවද ඔයගලන්ට කියන්නේ දෙයක් නෑ. ඔයගලන් පළපුරුදු ක්‍රීඩකයන්, ක්‍රීඩිකාවන්. ඒ වගේම ඔයගලන් රටට විශේෂ ආඩම්බරයක් ගෙනහලා දීලා තියෙනවා මීට පෙරත්. මම හිතන්නේ මීට පස්සේ ඒ දේම කරයි කියලා මට සෑහෙන දැඩි විශ්වාසයක් තියෙනවා. සුබ පතන සියලු දෙනාට. Cricket is a way of life කියන්නේ ක්‍රීඩාවෙන් අපි ඉගෙන ගන්න ඕන අපේ ජීවිතේ කොහොමද ගෙනියන්නේ. ෆීල්ඩ් එකේ කරන දේමයි අපි එළියට කරන්නේ. එළිය කරන්නේ ඇතුලේ කරන දේමයි. ඒකින්ද විනය කියන එක ක්‍රීඩාවේ විනය කඩන්න එපා. ඒක ඉතාමත් වැදගත් දෙයක්. මේ කමිටුවේ හැම එක්කෙනාම ඒක ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් අපි මේ බලාපොරොත්තුව තියාගෙනම අපි ඕගලන් දිහා බලාගෙන ඉන්නවා. කමිටියක් හැටියට අපේ මම හිතන්නේ වගකීම තියෙන්නේ විවිධ දේවල් හරි මගට ගේන්නේ. ඒ හරි මගට ගේන එකේ වැදගත්කම තමයි සිද්ධාර්ථය කිව්වා වගේ විනය. ඒ වගේම ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකෙක් වෙන්න ඕන නම් මගේ හැටියට විනයයි ෆිට්නස් කිව්වම හුඟක් කට්ටිය ෆිට්නස් ඔය 2 කිලෝමීටර් එකක් දුවන්න නැත්නම් එහෙම එකක් කියලා මම ඒක පිළිගන්නේ නැහැ. Taman දැනගන්න ඕනේ තමන්ගේ ෆිට්නස් කොටස කරගෙන ට්‍රේනර් හරි තව කවුරු හරි කියනකම් ඉන්න හොඳ නැහැ. මේ දරුවන් තමන්ගේ උවමනාවෙන් ඒ වැඩ කටයුතු කරන්න ඕනේ.